පංචායත කියන්නේ අපේ තිබ්බ හීනයක්. ඇත්තටම මේක සම්පූර්ණ කණ්ඩායම සම්පූර්ණ ගෲප් එෆෙක්ට් එක, ටීම් එෆර්ට් එකක්. සමාජිකයන් 25ක් පමණ එකතු වෙලා කෝ ටීම් එක 9ක් වගේ මාස 6ක් තිස්සේ හදපු පරිගණක ක්‍රීඩා. මේකේ සම්පූර්ණයෙන්ම මනංකල්පිත භද්‍ර කියන චරිතයක් සමාජයට පණිවිඩයක් දෙන පරිගණක ක්‍රීඩාවක් තමයි. ඒක මොකද්ද බලාපොරොත්තු මේ වගේ ගේම් එකක් නිර්මාණය කිරීම? ඇත්තටම ඒක අපේ පැෂන් එක, අපේ තිබ්බ හීනයක් ලංකාවට වැඩක් කරන. අපි අවුරුදු 5ක් තිස්සේ එක එක රටවල් වල ක්ලයන්ට්ස් වලට අපි වැඩ කරා. ඒකෙන් අපි ලොකු දැනුමක් ලබා ගත්තා. ඒක අපි කරන වැරදි ඉගෙන ගත්තා. ඉතින් මේක දැනට තියෙන ලෝකෙ තියෙන තාක්ෂණ උපරිමම තාක්ෂණ යොදලා 3D පැත්තෙන් AI කියන්නේ artificial intelligence programming පැත්තෙන් හොඳම තියෙන තාක්ෂණයන් තමයි අපි උපයෝගී කරගෙන තියෙන්නේ. අපේ ඉන්න 9 දෙනා මට කියන්න පුළුවන් ලෝකෙ ඉන්න හොඳම සුපිරි වැඩ 9ක් තමයි මේක කරේ. ඔක්කොම ලංකාවේ කළා. දැන් මේක කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර? දැන් දින 2යි මේක එලි දක්වලා. අපේ ප්‍රේක්ෂකයෝ හින්දා තමයි අපි මේක නිකන් දුන්නේ. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නේ. මොකද අපිට කට්ටිය කිව්වා ඒගොල්ලන්ට ගහන්න ආසයි කියලා මේ ලංකාවේ දේ. ඉතින් අපි ඔක්කොම සැක්‍රිෆයිස් කරලා කරපු දේ අපි ඒගොල්ලන් නිකන් දෙනවා. දැනට අපි හිතන්නේ ඩවුන්ලෝඩ්ස් 25000කට. මොකද අපිට ට්‍රැක් කරන්න අමාරුයි දැන්. මොකද ඒ තරමටම ඩවුන්ලෝඩ්ස් ගිහිල්ලා තියෙනවා. අපි හිතන්නේ 25000කට වැඩි ඩවුන්ලෝඩ්ස් දැනට දවස් 2ක් ඇතුළත ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලාංකික දේවල් මොකක්ද මේකට මේ ගේම් එක ඇතුලේ ඔයගොල්ලෝ ඇතුළත් කරලා තියෙන්නේ? ඇත්තටම නම් ගම් ඔක්කොම මනංකල්පිතයි. අපි හැබැයි ගොඩක් අධ්‍යයනය කරා ඉස්සර කොහොමද පරිසර තියෙන්නේ නැත්තේ පොත්පත් කියලා. අපේ ලහිරු කියන සමාජිකයා දැන් තනිකර මේ concepts ඔක්කොම හදලා තනිකර කතාව කරේ. අතිශය ශ්‍රී ලාංකික කාර්යය. ඔයාලා දැන් ගේම් එක ගහනකොට තේරෙයි කියන්නේ සිංහල වචන ඇහෙන. කොහෙද යන්නේ? යන්න එපා. ඒ කියන්නේ රණ්ඩු වෙන ඒවා ඒ ඔක්කොම තනිකර සිංහල ආකාරයෙන් තමයි මේක කරලා තියෙන්නේ. තනිකර භාෂාව සිංහල. 100% අපි ආඩම්බරයි කියන්නේ මේ තනිකරම සිංහල භාෂාවෙන් තමයි යන්නේ. ඉදිරියට අපි දෙමළ මාධ්‍යයටත් යනවා. ලංකාවේ නිර්මාණය වෙච්ච මීට කලින් මේ වගේ පරිගණක ක්‍රීඩා තිබ්බද? තිබ්බා. එහෙම ගොඩක් තිබ්බ ටයිටල්ස්. අපි මේකේ මූලික විශේෂත්වය වෙන්නේ මේකේ දැන් සාමාන්‍යයෙන් ගේම් එකක් හදන එක එන්ජින්ස් තියෙනවා. සමහර ඒවා ලේසි හදන්න. හැබැයි මේක අපි Unreal කියන එන්ජින් එකෙන් හැදුවේ. මේකේ තියෙන ඔක්කොම පසුතල human figures 3D ඔක්කොම අපේ වට පේන හැටි මේ ඔක්කොම අඳපුවා. ඉතින් ඒ ස්කෙච් කරලා 3D කරලා ඒ කියන්නේ තනිකර from scratch කරපු දෙයක් තමයි මේ කංචායුධ කියන එක. සාමාන්‍යයෙන් කොච්චර විතර වේදමක් යනවද මේ වගේ නිර්මාණයක් කරන්න? ඇත්තටම දැනට අපි මේකට ඉන්වෙස්ට් කරලා තියෙන ලංකාවේ සාමාන්‍ය ෆිල්ම් එකක් හදන්න යන තරම්ම මුදලක් මේකට අපි වියදම් කරා. මොකද මේක 3D හදන්න, motion capturing වගේ ලොකු වේදන් ටිකක් අපි යෙදුවා. ඉතින් ඒ වුණත් අපි මේක දැන් වෙන රටවල් 5ක් අපිත් එක්ක sign up වෙලා තියෙනවා මේකේ different languages වලින් යන්න. අන්න ඒකින්ද අපි හිතන අපේ ලංකාවේ කට්ටියට අපි මේක free දීලා අපි ඊට පස්සේ වියදම කවර් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ.